පසුගිය දින කිහිපය තුළම සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පුවතකින් කියවුනේ පසුගිය වසරේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉතාමත් ඉක්මනින් නිකුත් කරන බවයි. එය ලබන සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට පෙරම ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවක්ද එමගින් කියා තිබුණා. නමුත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ වන විට එම ප්‍රතිඵල සම්බන්ධව පළවන මාධ්‍ය වාර්තා සාවද්‍ය බවයි. ඒ අනුව එම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධව මේ වනතෙක් විභාග දෙපාර්තමේන්තුව කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති බවක්ද එම දෙපාර්තමේන්තුව පවසනවා. එලෙස විවිධ මාධ්‍ය ඔස්සේ එම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධව පළවන සාවද්‍ය පුවත්වලට නොවරටන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අලුත් අවුරුද්දට පෙර උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව දැඩි උත්සාහයක් ගනිමින් සිටින බව විවිධ මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ අනුව ලබන සිංහල අලුත් අවුරුද්දට පෙර ප්‍රතිඵල නිකුත් කරනු ඇති බවට එම විභාගය සඳහා පෙනී සිටි සිසුන් තබා තිබූ බලාපොරොත්තුව ඉටු නොවනු ඇති.